ආයිබෝවන්. අද අපි කතා කරන්නේ අපේ ඇස්පනා පිටම තියෙන ඒත් අපි වෙඩිය තැකීමක් කරන්නේ නැති පුදුම ගුණ තියෙන ගහක් ගැන. ඒ තමයි බබුල් ගහ. හිතන්නකෝ මේ සාමාන්‍ය පෙනුමැති ගහ ඇතුලේ මොනතරම් සෞඛ්‍යවාසී සම්භාරයක් හැංගිලා තියෙනවද කියලා දැනගත්තම ඇත්තටම පුදුම හිතෙනවා. ඇත්තටම බලවන්ද එකම එක ගහකට සම්පූර්ණ ඔසසලක් ෆාමසියක් වගේ වෙන්න. මේකේ නිකමට හිතෙන ප්‍රශ්නයක් වුණාට අපි මේ විග්‍රහයෙන් හොයලා බලමු මේකේ ඇත්ත නැත්ත. බබුල් ගහ අපේ ශරීරයට, ඒ කියන්නේ හිසේ ඉඳන් දෙපතුලටම උදව් වෙන හැටි අපි එකින් එක බලමු. හරි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු අපේ ශරීරයේ දොරටුවෙන්ම. ඒ කියන්නේ කටින්. බබුල් ගහ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් නියම ආරක්ෂකයෙක් වගේ තමයි වැඩ කරන්නේ. පොඩ්ඩක් හිතන්න. අපේ පැරෙන්නෝ දත් බෙහෙත් දත් බුරුසු නැතුව කොහොමද දත් ටික නිරෝගීව තියාගත්තේ? එකට එක රහසක් තමයි මේ බබුල් ගහ. පරම්පරා ගානක් තිස්සේ දත් සහ විදුරුමස් නිරෝගීව තියාගන්න බබුල් ගහ පාවිච්චි කරලා තියෙනවා. ඒකේ තියෙන ස්වභාවික ගුණය දත් ශක්තිමත් කරනවා වගේම විදුරුමස් රෝගවලින් ආරක්ෂා කරන්නත් උදව් වෙනවා. ඉතින් කොහොමද මේකෙන් දත් පිරිසිදු කරන්නේ? හරිම සරලයි. බබුල් ගහෙන් කඩා ගන්න පොඩි අත්තක්. ඒකට තමයි බබුල් දණ්ඩ කියන්නේ. අන්න ඒක තමයි අපේ ස්වභාවික දත් බුරුෂුව. මේක හපනකොට ඒකේ අග හරියට බුරුෂුවක කෙඳි වගේ වෙනවා. ඒකෙන් දත් ටික පිරිසිදු කරනවා. නිකොම්ම නෙවෙයි ඒකෙන් එන්නේ කහට රසති යුෂ තියෙන්නේ. අන්න ඒක විදුරු මස් වලට නියම ඔසුවක්. හොඳයි. දැන් අපි කටෙන් ටිකක් ඇතුළට ගිහින් බලමු බබුල් ගහ අපේ ශරීරයේ ඇතුලේ තියෙන පද්දරි වලට කොහොමද උදව් කරන්නේ කියලා. ශරීරයේ ඇතුළතදී බබුල් ගහේ බලපෑම ඊටත් වඩා පුදුමයි. මෙතනදී වැදගත්ම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කෙස් සෙම්ප්‍රතිශ්‍යාව වගේ ශ්වසන අපහසුතාවලට සහනයක් දෙන එක. අනික දියවැඩියාව වගේ තත්ත්වයන් සහ අධික බඩගින්න පාලනය කරන්න උදව්වක් දෙන එක. ඉතින් කැසට සහනය දෙන්නේ කොහොමද? බබුල් වලට පුදුම හැකියාවක් තියෙනවා පෙනහළු වල තියෙන සෙම බුරුල් කරලා ඒක එළියට දාන්න උදව් කරන්න. වෛද්‍ය විද්‍යාවේදී අපි මේකට කියන්නේ එක්ස්පෙක්ටොරන්ට් ගුණය කියලා. අනික් පැත්තෙන් දියවැඩියාව වගේ දේවල් වලට උදව් වෙන්නේ මේකේ කොටස් තඹල හදාගන්න කෂායක් එහෙම නැත්නම් ඩිකොක්ෂන් එකක් විදිහට පාවිච්චි කරාමයි. හරි. දැන් අපි එන්නේ මේ ගමනේ අවසාන කොටසට. ඒ තමයි අපේ ශරීරයේ අත්තිවාරම වගේ වෙන සම සහ අස්ති ශක්තිමත් කරන විදිහ ගැන බලන්න. මේක එකට එකක් සම්බන්ධ පුදුම ක්‍රියාවලියක්. බලන්නකෝ. මුලින්ම බාහිරව තියෙන තුවාල සුව කරනවා. ඊළඟට අපේ සම ශක්තිමත් කරනවා. ඊට පස්සේ ඇතුළෙන්ම අපේ අස්ථි පද්ධතියනත් ශක්තියක් දෙනවා. තුවාල සුව කරන්න උදව් වෙන්නේ කොහොමද? හේතුව තමයි බබුල් කොළ සහ ගෙඩිවල යුෂ්‍යවල තියෙන ඇන්ටිසෙප්ටික් ගුණය. සරලවම කිව්වොත් ඒක ස්වභාවික විෂ බීජ නාශකයක්. ඒ නිසා තමයි තුවාලයක් වුණාම ආසාදනය වෙන්න නොදී ඉක්මනට සනීප වෙන්න උදව් කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද සමයි අස්ථිය දෙකම එකපාර ශක්තිමත් වෙන්නේ කියන එක. ඒකට රහස තමයි ටැනින් කියන ස්වභාවික සංයෝගය. මෙහෙම හිතමුකෝ. ටැනින් කියන්නේ අපේ ශාරීරික පටක එකට අල්ලලා තද කරන ස්වභාවික මැලියම් එකක් වගේ දෙයක්. අන්ද ඒ නිසා තමයි සමේ සහ අස්තිවල ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් අපි මුලින්ම අහුව ප්‍රශ්නට ආයෙත් එමු. ඔව්. බබුල් ගහ කියන්නේ කිසිම සැකයක් නැතුව ස්වභාව දහමේ ඔසුසලක්. එහෙම නැත්නම් ෆාමසියක් වගේ තමයි. අපි කතා කරපු දේවල් ඉක්මනට මතක් කරගමුද? මුඛ සෞඛ්‍යයේ ඉන්නලා තුවාල සුව කිරීම, ශ්වසන අපහසුතාවලට සහනය, පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය, අන්තිමටම සම සහ අස්ථි ශක්තිමත් කිරීම. මේ හැමදේම එකම එක ගහකින්. ඉතින් මේකෙන් අපිට ලොකු දෙයක් හිතන්න ඉතුරු වෙනවා. අපි හැමදාම දකින ඒත් එච්චර ගණන් නොගන්න අපේ වටේ තියෙන අනිත් ගස් කොළන් වල තවත් මොන වගේ පුදුම හිතන සැඟවුණු ගුණ ඇතිද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.